YouTube එකකින් ආපු අලුත්ම announcement එකක් ගැන තමයි මම අද කතා කරන්නේ. සමහරව දන්නවත් ඇති. ඉතින් 2027 පෙබරවාරි 1 වෙනිදා ඉඳන් මොනිටයිසේෂන් ගන්න නම් watch time මෙතෙක් කල් තිබ්බ 4000 නෙවෙයි පැය 8000ක් ඕන වෙනවා. ඊට අමතරව මීට කලින් තිබ්බ ඒ කියන්නේ මේ අප්ඩේට් එකට කලින් තිබ්බ shorts views මිලියන 10 නෙමෙයි මිලියන 20ක් ගහන්න වෙනවා. ඉතින් මේක ඔයාලට හිතනවා නම් අමාරුයි කියලා මේක නිසා ඔයාගේ YouTube channel නවත්තනවා නම් ඒක කරන්න එපා. මේ වීඩියෝ එකට ගම්ම බලලා ඉන්න. 2026 2027 ඇත්තටම YouTube කරන්න අමාරුද? අලුතයි ඉවරද? ගොඩක් භීෂණයක් ඇති වෙලා තියෙනවා TikTok එකේ, Instagram එකේ, මම නැත්තම් YouTube එකේ කොටිම ගත්තොත්. ඉතින් අපිට මේක ලොකු opportunity එකක්ද? අද වීඩියෝ එකෙන් කතා කරමු මේ අලුත් rules වලට මුහුණ දීලා game එක change කරන secret survival strategies තුනක් ගැන. මුලින්ම බලමු ඇයි YouTube එකේ එකපාරටම මේ වගේ වෙනසක් කළේ කියලා. දැන් හැමතැනම AI tools පාවිච්චි කරලා quality එකක් නැති ලොකු ලක්ෂ ගණන් videos YouTube එක upload කරනවා. මොකද ඇයි YouTube එකෙන් low quality videos වෙනවට real quality content එකක් බලාපොරොත්තු වෙන්නේ creators ලගෙන්. මොකද YouTube එකෙන් බලාපොරොත්තු වෙන්නේ phone එකක්වත් laptop එකක්වත් නෙමෙයි ලොකු screen එකක්, big screen එකක්. එහෙම නැත්නම් television එකට තමයි YouTube මේ හදන්න යන්න. එතකොට සාමාන්‍යයෙන් ලොකු ස්ක්‍රීන් එක බලද්දී අපිට quality එක අනිවාර්යයෙන්ම වැදගත්. මොකද එහෙම නැත්නම් ඒ වීඩියෝ එක බෝරින් වෙලා අපිට ඒක එපා වෙනවා. ඉතින් අන්න ඒකටයි මේ YouTube බ්ලාස්ට් වෙන්නේ මේ වෙනකොට. ගියවට මතකනේ ගිය පාරවල් වල YouTube එකෙන් AI big channels ගොඩක් එකපාර බෑන් කරලා දැම්ම. ඉතින් අන්න ඒ වගේ තමයි මේ පාරත් ඒගොල්ලෝ කෙලිම මොනිටයිසේෂන් වලට අත තිබ්බේ. ඉතින් තව වැදගත් දෙයක් තමයි මේක ක්‍රියාත්මක වෙන්නේ 2027 පෙබරවාරි 1 වෙනිදා ඉඳන්. ඒක හින්දාට දැනටමත් කාලේ තියෙනවා අද දවසේ ඉඳන් පටන් ගන්න YouTube channel එකක්. ඉතින් හිත හිටියනම් කරන්න හිත හිටියනම් දැම්ම පටන් ගන්න channel එකක්. මොකද ඔයාලට ලබන අවුරුද්දේ පෙබරවාරි 1 වෙනිදාට කලින් සමහර විට ගේමක් ගන්න බැරි කමක් නෑ. ඔයා මේකට ගේමක් දීලා මහන්සි වුණා. ඉතින් දැනට මොනිටයිස් වෙලා ඉන්න අයට හෝ ඒ වෙනකම් මොනිටයිස් වෙන අයට මේකෙන් කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ කියලා තමයි කියන්නේ. බට් මේ YouTube new policy එකෙන් අපිට කියන්න බෑ එක පාරට වෙනස් කරනවා rules regulations. කොටිම ගත්තොත් මේගොල්ලෝ මම හිතන අවුරුදු 10කට විතර පස්සේ තමයි ඔය ඉතින් ඔයා අලුතෙන් පටන් ගන්න හිතන් ඉන්න කෙනෙක් නම් නැත්නම් ඔයා අද පටන් ගන්නවා කියලා ගැම්මෙන් ඉන්න කෙනෙක් නම් මේ strategies ටික අනිවාර්යයෙන්ම පිළිපදින්න. පැය 10ක් කියන්නේ ලොකු ගාණක් එක. මට තුනත් මේ අප්ඩේට් එක දැකගමම තේරුණා ලොකු මේකක් කියලා. මොකද මම විස්ටර්ස් 4000ක් ගත්තෙත් පට්ට ගේමක් දීලා. ඉතින් ඔයාගේ වීඩියෝ එකේ රිටෙන්ෂන් එක වැඩි නම් මේක ගොඩක් ලේසි. සහ ඔයාගේ වීඩියෝ එක පටන් ගත්තම පළමු තප්පර 30 ඔය හැමෝම කියන එක hook එක actually high paced edits, text animation, sound effects පාවිච්චි කරන්න CapCut වලට වඩා Premiere Pro After Effects පාවිච්චි කරනවා නම් හොඳයි. බට් beginner level එකකින් ඉගෙන it's okay CapCut වලට. ඉතින් fast cut edits වලට මිනිස්සු ආසයි සහ දාදී audience එක වීඩියෝ එක skip කරන්න නැතුව දිගටම බලනවා. ඉතින් strategy 2 නිකම්ම random vlogs හරි videos හරි දාන්න එපා. මිනිස්සු search කරලා බලන්නේ CapCut Photoshop tutorials, AI tools guides, අලුතෙන් අපේ AI tools මොනවාද, e-money ඒ වගේ දේවල් තමයි ගොඩක් කට්ටිය බලන්නේ සහ focus කරන්නේ. ඉතින් මේ වගේ videos මාස ගාණක් ගියත් ඔයාලට සල්ලි හම්බෙනවා සහ ඔයාලට watch hours ප්‍රමාණය වැඩි කර ගැනීමට හැකියාවක් තියෙනවා. ඒකෙන් හින්දා මම ඒ වගේ strategy 2 එකට ඒ ටික add කරේ. strategy 3 fan funding 3 hours strategy 3 අමතක කරන්න එපා. super thanks membership ගන්න තියෙන 500 subscribers සහ 3000 watch hours සීමාව වෙනස් වෙලා නැහැ. ඒ ටික එහෙමමයි. බට් ඔයාලා ads play වෙන්නේ නැහැ. ඔයාලට පුළුවන් වගේ members ලගෙන් මුදලක් ගන්න membership එක විදිහට. ඉතින් ඒක වෙනස් වෙලා නැහැ. ඉතින් fan funding වලින් channel එකේ income එක හදා ගන්න පුළුවන්. ඒකින් හින්දා මම නම් කියන්නේ අද හරි හෙට හරි ඔයා YouTube පටන් ගන්න ඉන්නවා නම් අනිවාර්යයෙන්ම පටන් ගන්න. මොකද ඔයාලට දිගටම මේ ගේම් එකේ හිටියොත් ඔයාලා අනිවාර්යයෙන්ම 2027 පෙබරවාරි 1 වෙනිදාට වෙන්න කලින් fan funding income එකක් හරි ගන්න පුළුවන්. ඉතින් fan funding income එක ගොඩක් ප්‍රසිද්ධ foreign countries වල. ඒකින් හින්දා මම ඔයා YouTube channel පටන් ගන්න ඉන්නවා නම් මම කියන්නේ පුළුවන් තරම් foreign audience එකට අකට් කරලා කරන්න. ඒ ගැන කිසිම idea එකක් නැත්නම් වීඩියෝ එකක් දාන්න ඕනේ නම් අනිවාර්යයෙන්ම පළවෙනි කමෙන්ට් එක දාන්න. මම ඒකට ගන්න ඕන VPN සහ ඒ ඔක්කොම A to Z guide එකක් ඇතුව ඔයාලට කියලා දෙන්නම්. අන්තිමට මට කියන්න තියෙන්නේ 2026 YouTube අමාරු වෙන්නේ quality එකක් නැතුව වීඩියෝ හදන අයට විතරයි. ඒකට මම reason එක කලින් කිව්වා. මොකද YouTube එකට target කරන්නේ TV එක, television එක, එහෙම නැත්නම් living area එක අපේ සාලේ. ඒකට quality අඩු videos YouTube එකකින් AI හරහා ඒවා detect කරගෙන ඒවා අයින් කරනවා. එහෙම නැත්නම් channel වලට අදාළ ක්‍රියාමාර්ග ගන්නවා. කෙසේ හෝ ඔය හරියට value එකක් දෙන quality content දානවා නම් මට watch hours 8000 කියන්නේ ගේමක් නෙමෙයි. ඉතින් ඔයාලගේ අදහස මොකද මේ මොනිටයිසේෂන් සීන් එක ගැන සහ අප්ඩේට් එක ගැන පරි කමෙන්ට් එකක් දාන්න සහ මේ වගේ quality editing YouTube growth videos දිගටම බලන්න සාදි official YouTube channel subscribe කරලා තියාගන්න. අපි ඊළඟ වීඩියෝ එකකින් හම්බ වෙනකම් goodbye.